කොහොමද ඔයාලට? මං අද ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නේ සිංහල වොයිස් ඕවර් එකකින්. මං හිතන්නේ ඕගොල්ලෝ හැමෝම ඒකට කැමති වෙයි කියලා. අද මේ ගත වෙන්නේ ලස්සන උදේවරුවක්. පාන්දරම නැගිටලා, ප්‍රේ කරලා, බ්‍රෙක්ෆස්ට් හදලා, ළමයින් හැමෝම ඉස්කෝලෙට එරියා. දැන් මං හිතුවා ගේ අතු ගාලා සුද්ද කරගන්න ඕනේ කියලා. ගේ අතු ගානකොට නිකම්ම අතු ගාගෙන යන්න බැහැනේ. දූවිලි පිහදාලා තමයි ගේ අතු ගාන්න ඕනේ. මොකද මම නම් විශ්වාස කරන්නේ පිරිසිදුකම කියන්නේ හොඳ පුරුද්දක් වගේම මානසික සුවය ලබා දෙන හොඳ බෙහෙතක්. ගේ අස් කරලා, පිහදාලා, අතු ගාලා ඉවර වෙනකොට ටිකක් වෙලා යනවා තමයි. ඒත් අතු ගාලා ඉවර වුණාට පස්සේ දැනෙන සතුට කියාගන්න බැරි තරම්. දැන් මං සාලේ අතු ගාලා ඉවර වෙලා කාමර ටික අස් කරගෙන තමයි ඉන්නේ. ගේ අතු ගාලා දවල් කෑම හදාගන්න තියෙනවා. මොකද අද සිකුරාදා දවසක් හින්දා ළමයි හැමෝම කලින්ම ගෙදර එනවා. ඒගොල්ලන්ට කලින්ම බඩගිනි හැදෙන හින්දා මම කලින්ම උයාගන්න ඕනේ. උයන්න කලින් රම්පෙ ටිකක් කඩාගන්නයි මං මේ හදන්නේ. බලන්නකෝ ඒ අස්සේ වේලිච්ච කොළ ටිකකුත් තියෙනවා. ඒවත් කපලා අයින් කරගෙන මට ඕන කරන රම්පෙ ටික කඩාගෙන මම ගේ ඇතුළට ආවා. එන්නකො මාත් එක්ක අද මම ලන්ච් වලට මොනවද උයාගන්නේ කියලා බලාගන්න. අද ලන්ච් මෙනු එක නම් ටිකක් ස්පෙෂල් තමයි. ඉස්සරෝම මම හාල් ටික හොඳට හෝදලා රයිස් කුකර් එකට දැම්මා. මම තෝරගත්තේ අද කීරි සම්බා හාල්. අද ස්පෙෂල් හින්දා කීරි සම්බා හරි නැත්නම් බාස්මති හරි තමයි හොඳ. අද මං තෝරගත්තේ කීරි සම්බා. දැන් ඕගොල්ලෝ බලනවා ඇති අද මං දවල්ට උයන්න යන්නේ මොනවද කියලා. අද මං උයන්නේ ස්පෙෂල් ස්පයිසි චිකන් රයිස් එකක්. මේ රයිස් එක හදාගන්න චිකන් ටිකක් වැඩිපුර අවශ්‍යයි. ඒ හින්දා මම චිකන් ටික කපලා හොඳට හෝදලා දැන් ඒකට මං එකතු කරන්නේ ලුණු ටිකක්, ටොමේටෝ සෝස්, සෝයා සෝස්, ඒ වගේම කහකුඩු ටිකක්. එච්චරයි. දැන් මං ඒ කලවම ටික වේලාවක් කියන්නේ පැය භාගයක් විතර අයිනට කරලා තියෙනවා. ඒ චිකන් එක හොඳට මෙරිනේට් වෙනකම් මං හදන්න යන්නේ මොනවද කියලා බලන්නකෝ. අද රයිස් එක ටිකක් සැරට තමා උයාගන්නේ. ඒ හින්දා මම මිරිස් කරල් ටිකක් අරගෙන තෙල් දාපු තාච්චියට දාලා ඒක හොඳට රත් කරගන්නවා. ගොඩක් වෙලා තාච්චියේ තියාගන්න එපා. මොකද පාට වෙනස් වෙයි. පාට වෙනස් වෙන්නේ නැතුව තමයි මේ මිරිස් කරල් ටික රත් කරගන්න ඕනේ. දැන් මං තෙලේ බෙදපු මිරිස් කරල් ටික කොටා ගන්න යන්නේ. පොඩි කේලි වලට කොටා ගන්න ඕනේ. ඕන වුණොත් ග්‍රයින්ඩර් එකේ දාගෙන මේක පොඩි කරගන්නත් පුළුවන්. ලොකු භාජනයක් අරගෙන ඒකට ටිකක් වැඩිපුර තෙල් දාලා ඒකට ලූණු, ඉඟුරු සුදු ලූණු පේස්ට්, ඒ වගේම රම්පෙ කරපිංචා මේ ඔක්කොම ටික දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ කොටාගත්ත කෑලි මිරිස් ටික මම මේකට එකතු කරගන්නවා. ඕගොල්ලන්ගේ රස අනුව මිරිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මං ඒකට මිරිස් කුරු ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්න එපා. මොකද මිරිස් කරල් ටිකේ සැර තියෙන හන්දා. වෙන මොනවත් එකතු කරගන්නේ නැහැ. මේක හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට කුක් වුණාට පස්සේ දැන් මං ඒකට මෙරිනේට් කරලා තියපු චිකන් ටික දානවා.
චිකන් ටික දාලා මික්ස් කරලා ඒක හොඳට කුක් වෙනකන් පෑන් එකෙන් වහලා තියමු. දැන් මං එකතු කරේ මිරිස් කුරු ටිකක්. මට හිතුණා තවත් චුට්ටක් සැර තිබ්බොත් හොඳයි කියලා. ඒක හන්දා මිරිස් කුරු ටික එකතු කරලා දැන් උයන්න තිබ්බා. චිකන් එක හොඳට කුක් වුණාට පස්සේ අපි ඒකට එකතු කරගන්නේ බිත්තර. මම නම් හාල් හුණ්ඩු 3කට බිත්තර 6ක් විතර දාගත්තා. දැන් ඒක හොඳට මික්ස් කරලා ආයෙ ටිකක් වහලා තියමු. මේක ආදරණීය මතක් කිරීමක්. ඕගොල්ලෝ මගේ වීඩියෝස් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව බලනවා නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන like, share and comment කරගන්න. ඒක ඕගොල්ලෝ මට දෙන ලොකුම support එකක්. චිකන් මික්ස් එකට පොඩිවට කපාගත්තු කැරට් ලීක්ස් ටික දෙම්මා. කැරට් ලීක්ස් ටික ගොඩක් කුක් වෙන්න කලින් විනාඩි 3ක් 4ක් වැනි කාලයකට පස්සේ අපි ඒකට උයාගත්තු බත් එක දාලා කලවම් කරගන්නවා. බත් එක රෙඩි. බලන්නකෝ ඒ ලස්සන පාට බත් එකේ. දැන් මං හදන්න යන්නේ බත් එකත් එක්ක කන්න chili paste එකක්. මුලින්ම හොඳට රත් වෙච්ච ඔයිල් එකට පොඩිවට කපාගත්තු සුදු ලූණු ඒ වගේම කරපිංචා ටිකත් බෙදා ගන්නවා. හොඳට බ්‍රවුන් කලර් එනකන් බෙදාගෙන ඒකත් මේ වංගෙඩියේ කොටා ගන්නවා. සුදු ලූණු බෙදපු තෙලෙම මම දැන් එකතු කරගන්නේ කෑලි මිරිස් ටිකක්. ඒක හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මං ඒකට දැන් මං ක්‍රෂ් කරගත්තු සුදු ලූණුයි කරපිංචයි මේ කෑලි මිරිස් ටිකට එකතු කරගන්නයි හදන්නේ. chili paste එකට මේක දැම්මොත් හරිම සුවඳයි chili paste එක නම්. ඊට පස්සේ ඒකට මම tomato sauce ටිකක්, soy sauce ටිකක්, ඒ වගේම සීනි ටිකක්, ලුණු ටිකක් එකතු කරගෙන ටිකක් ඒක කුක් කරගන්නවා. විනාඩි 5ක් 7ක් විතර අඩු ගින්දරේ මේක ලිපේ තියාගමු. දැන් මං අන්තිමට එකතු කරගන්නේ ලුණු ටිකක් රස අනුව එකතු කරගන්න. chili paste එක නම් දැන් රෙඩි. දැන් මං හදන්නේ පාවිච්චි කරපු භාජන ටික හොඳට හොදලා කුස්සිය අස් කරගන්නයි. මගේ ස්පයිසි චිකන් රයිස් එක නම් රසටම තිබුණා. ඒකට chili paste ටිකකුත් බිත්තර ඔම්ලට් එකකුත් දාගෙන කනකොට
තවත් රසයි. බත් එක ටිකක් සෙර හන්දා දැන් මං කන්න යන්නේ අයිස්ක්‍රීම් එක. දවල් කෑම හදලා ඒක රස බලලත් ඉවරයි. එහෙනම් හෙටත් හමුවෙමු ලස්සන වීඩියෝ එකකින්.